හායි ගයිස්, ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඉතින් හරියටම කිව්වොත් මාස එකහමාරකට විතර පස්සේ තමයි අපි මේ vlog එකක් ඔයාලට අරගෙන එන්නේ. මේකෙන් මම අරගෙන ආවේ එයාගේ බර්ත්ඩේ vlog එක. ඉතින් දිගටම බලාගෙන ඉන්න. බුනා, චෙමයි ෆාජ්, සුන් බීනේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear මගේ චූටි පැටියා. Happy birthday to you. හරි පිඹින්න. මේක පිඹෙන්නේ නැහනේ. නිවෙන්නේ නැහැ. ආයි පොත්තු වෙන. නිවන්. හරි ලයිට් එක දාන්න. ආයි පත් වෙනයි. උම්මයි. ඊටපන්දම අයින් කරලයි. මං කර. දැන් කන්න බෑනේ. කන්න. කන්න කමන්නේ. බෑ මට කන්න බෑ. ඔය කන. දත් කමු කමන්නේ දත් පදින්න පුළුවන් ආයනේ. Thank you. මේක සම්පූර්ණයෙන් කසීම් අයියගේ දායකත්වයෙන් වෙච්ච දෙයක්. ඔව් කසීම් මන් දන්නෙත් නැහැ. ඔව් 32. මම දන්නෙත් නැහැ මේක වෙනකම්ම. Birthday to you. Happy birthday to you. Happy birthday dear. Happy birthday to you. Today is 25th of January. ඉතින් අද මං හිතුවා කිරිබත් හදන්න. මොකද 24 මට කිරිබත් හදන්න තියා මුකුත් කරන්න හම්බුන්නේ නැහැ. මොකද එදා අපේ work day එකක් නිසා. ඉතින් අද තමයි holiday. ඔන්න ඉතින් අද මම උදේම කිරිබත් හදලා ලුණු මිරිස් හැදුවා. ඒක හැබැයි චුට්ටක් වෙනස් විදිහකට තමයි මට කරන්න ඕනේ උනේ. 24 ඒ කියන්නේ ඊයේ රෑ හරියටම කසිම් අයියාගෙන් එයාට ලස්සන සර්ප්‍රයිස් එකක් හම්බුණා. ඉතින් ඒක නම් මන්වත් හරියටම දැනගෙන හිටියේ නැති දෙයක්. අපි බලමු අන්තිමට ඒක ලස්සනට එයිද කියලා. ඉතින් දැන් මම මේ කරන්න යන්නේ කිරිබත් එක්ක ලස්සනට ලුණු මිරිස් වලින් 32 කියලා ලියන්න. එයා දැනන් හිටියා මං අද කිරිබත් හදනවා කියලා. හැබැයි එයා දැනන් හිටියේ නැහැ මම මේ විදිහ දෙයක් කරනවා කියලා. ඇත්තටම කිව්වොත් guys මේක ගොඩක් චූටි දෙයක්. හැබැයි ඉතින් ඒක මං ආසාවෙන් කරන නිසා ඒක මට ලොකු දෙයක් වගේ. ඇත්තටම කිව්වොත් gift එකක්වත් මට කලින් අරගෙන තියාගන්න බැරි වුණා. ඉතින් දෙන්නම එකට ඉන්න නිසා හැම වෙලේම මට gift එකක්වත් ගන්න යන්න විදිහක් තිබ්බේ නැහැ. ඉතින් මං හිතුවා අද එයාව එක්කගෙනම ගිහිලා එයා කැමති දෙයක් අරගෙන දෙන්න. අපේ vlog එක skip නොකර ඔයාලා දිගටම බලාගෙන ඉන්න ඕනේ. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ විදිහට තමයි මගේ වැඩේ ඉවර වුණේ. අපි ඉතින් මේ vlog එක අරගෙන ආවේ ඔයාලට ගොඩ කාලයකට පස්සේ. හැබැයි අපිව subscribe කරලා තියාගන්න. ඉස්සරහට ඔයාලට ලස්සන vlogs ගොඩක් අනිවාර්යෙන්ම අපි අරගෙන එනවා. අරිද? ඉතින් මේකෙන්ද? ඔව්. කපන්නේ මොකෙන්ද? අතින්ද? ඔහොම ෆොටෝ එකක් ගන්න තියෙනවා. It is brown, the amount of pop increased to the levels of broken. Great magnet.
ඔන්න ගයිස් අපි ඉස්සරහට ලස්සන ව්ලොග්ස් ගොඩක් අරගෙන එන්න ප්ලෑන් කරලා තමයි තියෙන්නේ. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලම තියාගන්න. Hi guys, good morning. ඉතින් ඔන්න මෙයාගේ අද නෙමේ ඊයේ තමයි බර්ත්ඩේ එක තිබ්බේ. ඉතින් මං gift එකක් අරන් දෙනවා කියලා හිතාගෙන ආවද මේ ඉතින් ඒකයි අපි දැන් හොඳටම බඩගිනි. අපි මුලින්ම ගිහිල්ලා වරන්ඩා මෝල් එකෙන් වරන්ඩා එක ගාවට ඇවිල්ලා ඉතින් කාලා ඉවර වෙලා අපි යනවා. යාට ඕනේ shoes දෙකක්. ඉතින් shoes දෙකක් බලන්න ඊට පස්සේ අපි යම් බලන්න. දැන් කන්නේ බලන්න. Spicy chicken. Spicy ya, tapi tidak apa. Ara kone oy. Fruttele hanno alluate se poi separate? Frutte prăjite, da. Da, asta e o porție de bucăți, are o limonadă. Și Dan මේක අර කඩේ තිබි 200 මේක 24යි. 304. මේක 194යි. මේක මොකක්? මේකත් ලස්සනයි. ලස්සනයි. කලර්ස් නැද්ද? ඒ කලර් එක ලස්සනයි හැබැයි. කීයද ඒක? 309. දාන්න. මේක? ෂා මේකත් ලස්සනයි. කොහොම? මෙයා මට වඩා හපන් දෙයක් ඉක්මනට තෝරලා නම් ගන්නෙ නෑ ලේසියෙන්. එක එවනට ෂොප් එකකට ගියාම මේක කියන්නේ මට. හැබැයි මට වඩා හපන් මෙයා. ඒක AI එකේ. මේක තමයි එදා ඔයා බැලුවේ. මේ gold and black එක. දැන් ඉන්නේ වරන්ඩා මෝල් එකේ. ඉතින් මේකේ තියෙනවා branded shoes චුට්ටක් ගණන් අඩුවට. ඉතින් අපි මුලින්ම මේ shop එකට ආවා. බලන්න. ඒක ලස්සනයිනේ අනේ. මේ බලන්න guys. ඒක ලස්සනයි. අර කොයි හරි ඉඳ ගන්න බලන්න. මෙති. මෙතනට. එතනින් ඉඳගෙන බලන්න දාන්න.
ඕක බලන්නකෝ දාලා. මේ මෙතන තියෙන චූටි මේ ලගේජස් 204යි. This one. Ay, මතක නැහැ. ඒක ලස්සනයි හැබැයි. ඒක ෆොටෝස් තියෙනවා. මේ තියෙන්නේ මේක මං කියන්නේ මෙන්න මේක. ඒක දාලා බලන්න. මේ තියෙන්නේ පෙන්නන්නේ. මේක ලස්සනයි. ලස්සනයි ඒක. නේද? මේ බලන්න. අදයි ඒක. මේ ලොකුයක් ගන්න. කොහෙන්ද? හරියන්නේ. අයියේ. මේ පැත්තට ආවම ගයිස් මට හිතනවා ෂූස් දෙකක් ගන්න. මොකක් ලස්සන ඒවා තියෙනවනේ. මං කලින් පාර ඇවිල්ලා බැලුවා මේකේ එක නැහැ හැබැයි දැන්. ෂූස් දෙක නැහැ. බලමු. චූටි අයගේ ඒවා තියෙන හරිම ලස්සනයි. This one also so nice. මම බලපු එක නැහැ අනේ. එක පූමා එකක්. එක නෑ දැන්. මේකත් ලස්සනයි guys මේ බලන්න. wow. නැද්ද? එන්න බලන්න තව එකක්. බලන්න. මේකත් ලස්සනයි. කටි කරගෙන ආවේ. යට පටි. තාම හිතට සෙට් වෙන එකක් හම්බෙලා නැහැ. අනිත් ෂොප් එකට ගිහින් බලමු ඉතින් යා. මාකේට දෙතුලෝන් එකට. ඔයා කැමති එක දැන් මේකෙන් ෆොටෝ එකක් ගන්නකෝ. අතේ බඩුනේ අනේ මට. මොන් දෙකේ ඉදුරක් කියනවා. ආ? මං හිතුවේ ඉදුරක් කියලා. මොකද? කකුලෙක් වගේ. කකුලෙක් නේ දැන්. ෂෝයනේ බවල්ලා. චූටි ඩෝල්ස්. මේ බලන්න නේල්ස්. පොඩි ළමයිට නේල්ස් ඔව් මේ නේල්ස් හදන එකක් මම කරන්නේ. ආන බැංගල්ස්. බේස්. බලන්නකෝ. ඩෝල්ස් චූටි වෙන්නේ. කෙනෙක් හිනාවලා කෙනෙක් කීයක් වෙනවද? හරි ලස්සනයි පොඩි ළමයි මේක දෙන්නේ. වෙනවා 200. මේ කීය? ගහලා නෑනේ. එල්සා අනේ බලන්න.
කියෝත මංගාවත් හිටිය මේ වගේ චූටියෙක් කෙනෙක් ඉස්සර. Hear me laugh. අනේ. නිකන් බලන්න. මේ කොන්නේ. දෙක. ඒක බලන්න. ඔබන්නදී. අඟිල්ල තැරි ඇල්ලුව එකපාරටම වගේ. එන්නේ මේ මොකෙන් මොකක් හරි තියෙනවනේ. අපා බන් පිටිය කලින් නෑ. එයාගේ නෑ. Contactez my bun prieten, facem totul. My bun prieten. Crezi că se mănâncă toate punctele de la viză? ඊයේ හෙනවද? මෙයා මොනවද කන්නේ? Îmi place să mă uit în toată lumea cântă. මේක අහනවා. Îmi place să mă joc cu tine. Ce joc vrei să jucăm? Este atât de distractiv să ne jucăm împreună. ඊ උත්තර දෙනවා. යා යාට උත්තර දෙන්න. යා. Contactez my bun prieten, facem My totul bun prieten. împreună. Prieten pentru totdeauna. ඔන්නේ තනේ ආස නැත්තේ මේ වගේ ඩෝල්ස්ලා ඉන්න තැනකට ඇවිල්ලා බල බල ඉන්න. මා ලස්සනයි. වෙලා නැහැ අපි යනවා ඉක්මනට ඒ නිසා. ඩෝල්ස්ලා පාරාදීසකට ගියා. චූටි කාලේට යන්න පුළුවන් නම් එතකොට ඩෝල්ස්ලා අරන් සෙල්ලම් කර කර ඉන්නවා. අපිට ගයිස් වරන්ඩ මෝල් එකෙනුත් මෙයාට හරියන ෂූස් දෙකක් හම්බුන්නේ. හරියන කියන්නේ හරියන ඒවා තියෙනවා. ඒ වුණාට හිතට සැටිස් නැහැ. ඉතින් දැන් අපි යනවා සුදුලුයි මෝල් එකට. සන් ප්ලාසා මෝල් එකට. ඉතින් අපි බලමු ඒකෙනුත් ෂූස් දෙකක් මෙයාගේ හිතට හරියන එකක් හම්බෙයිද කියලා. හරි ඉතින් ලස්සනයි. ඔයාට කැමති එකක් ගන්න. ඒකද? අපිට හිත ගිය ෂූස් දෙකේ සයිස් නැහැ. දැන් මෙයාලත් ඇවිල්ලා හොයනවා. ඒකේ සයිස් තියනවද කියලා. දෙක තුනක්ම හිත ගියා. ඒකේ දැන් සයිස් නැහැ. ඉතින් දැන් අපි බලනවා තව මෙන්න මේකත් ලස්සනයි guys. ඔයාලට පේනවද මේ ෂූ එකත් ලස්සනයි. බලමු. ඔව් ෂූ. Puma. අරක
මේක මම දැක්ක මේක තිබ්බා. කුංගි වල එක. ඒක හොඳයි නේ. හොඳයි කියන්නේ. ඒක මාරන් නෙමෙයි හිටින්නේ. අපි ආවා ගයිස් සුදුරුයි මෝල් එකේ ෂොප් එකකට දැන්. බලමු. ඒකේ මෙයාට හිතට හරියන එකක් තියෙනවා. හැබැයි තව චුට්ටක් බලලෙමුලු. මේ Maldives package එක 3 night 4 days luxury resort experience. කොහොම හරි ගයිස් මෙයාට මේ සුදුලි මෝල් එකේ ෂූස් එකක් හම්බුනේ අපි බලපු මේ කැමැත්තෙන් හිටපු එකේ අන්තිමට සයිස් තිබෙත් නැහැ. දැන් ඉතින් මොකද කරන්නේ? ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්ලු. මේ ඒගොල්ලෝ කියලා ඒ ෂූස් එක යාට ඔන්ලයින් ඕඩර් කරන්න කියලා මේකට කැමති නම් මේ තව තැන්වල තියෙනවා. ඉතින් දැන් යන්න ටයිම් නැහැ. අන්තිමට gift එකක් නැහැ. ෂේන් එකෙන් ඕඩර් එකක් තියෙනවා. ඒක ගන්න යන්නත් ඕනේ. ඊට පස්සේ දැන් අපි ආවා කැෆේ එකකට කොෆි එකක් බොන්න. දැන් කොෆි එක බීලා ඉතින් මෙහෙම ගෙදර යනවා ඕඩර් එකක් අරගෙන. ඉතින් එහෙනම් අදට අපි මේ vlog එක ඉවර කරනවා. තව දෙයක් කියන්න බැරි වුණා. මේ මට මෙයාට මේ සර්ප්‍රයිස් එකක් දෙන්න බෑ. මොකද අපි දෙන්නම ඊයේ මේ වැඩ. ඒක නිසා මට මෙයාට කිසිම සර්ප්‍රයිස් එකක් දෙන්න බැරි වුණා. මම චූටි කේක් එකක් අරගෙන ඇවිල්ලා මේ ඊයරා මේක කැපුවා. මේ ඒ වුණාට ඉතින් ඒක මෙයා දන්නවා. මෙයා දැක්ක මෙයා හොයනවා. මෙයාත් එක හංගන් ඉන්න බෑ. හැබැයි කසින් අයියා මෙයාට සර්ප්‍රයිස් එකක් දුන්නා. පොඩි කේක් එකක් ලස්සන කේක් එකක් ගෙනල්ලා පොඩි නෑ ඒක ලොකු කේක් එකක් ගෙනල්ලා සර්ප්‍රයිස් එකක් දුන්නා. ඒ ටික අපි ඊට කලින් දාලා තියෙන්නේ. දැන් මම මේ ගෙදර යන ගමන් ගයිස් එයා ගියා ෂේන් එකේ ඕඩර් එකක් ඇවිත් තියෙනවා. ඉතින් ඒක අරගෙන එන්න කොහොම හරි ඉතින් ඔන්න අපේ මේ vlog එක මේ විදිහට ඉවර වෙනවා. ඔයාලත් මේ vlog එක දිගටම බලන්න. අපි මේ දවස් ටිකේම කසින් අයියාගේ සර්ප්‍රයිස් එක මේ ඔක්කොම මේ vlog එකේ කලින් දාලා තියෙනවා. ඉතින් ස්පෙෂලිම කසින් අයියාට thank you so much. මම දන්නේ නැහැ ඒ සර්ප්‍රයිස් එක දෙනකම්ම. කොහොම හරි ඔයාටත් ගොඩක් thank you කසින් අයියේ. ඔන්න ගයිස් අපි ඔයාලට කිව්වානේ ඔන්ලයින් ඕඩර් කරනවා කියලා ෂූස් එක. ඉතින් අන්තිමේදී ඔන්ලයින් ඕඩර් කරද්දිත් එයාගේ හිතට සැටිස් වෙච්ච දෙකේ සයිසස් තිබ්බේ නැහැ. ඉතින් ඔය ප්‍රශ්න නිසා 2 weeks වලින් පස්සේ අපි ආයෙත් ගියා ෂූස් එකක් බලන්න. අන්තිමේදී ඔන්න එයාට සැටිස් වෙච්ච දෙකක් අපිට හම්බුණා. ඔන්න ඔය විදිහට තමයි අපේ මේ vlog එක ඉවර වෙන්නේ. අදට අපි මේ vlog එක ඉවර කරනවා guys. එහෙනම් අදට අපිට කියන්නම්. Bye.